Poco X3 Pro ෆෝන් එකක් no power කියලා තමයි අපිට ආවේ. charger එකට ගැහුවත් ඇත්තටම answer එකක් තිබ්බේ නැහැ. මේක අපිට ඩීලර් තමයි දුන්නේ ෆෝන් එක. එතකොට ඩීලර් අපිට දුන්නාම කිව්වේ කස්ටමර් කියනවා කියලා පර්මනන්ට් හදලා දෙන්න කියලා කලින් දෙතුන් තැනකට දීලා හීට් කරලා සල්ලි අරන් තිබ්බා. පර්මනන්ට් එයාට ඕනේ කියලා ඒ මොකද දවස් 3-4ක් යනකොට වැඩ කරන්නේ නැතු වෙනවා කියලා කම්ප්ලීට් වීඩියෝ එකක් දාලා තින බලා ගන්න ඔයගලන්ට. ගයිස් මේකේ අපි RAM එක රිමූව් කරන්නේ 330යි ඒක 65 මොකෝ RAM එක බේර ගන්න ඕන නිසා ප්‍රොසෙසරේ නම් අවුලන්නේ 350 ඒක 65න් තමයි රිමූව් කරන්නේ. ඕකේ මම ගම් එක රිමූව් කරන්නේ number 11 බේට් එකකින් තමයි. ඕගොල්ලෝ hand skill තියනවා නම් කරන්න නැත්නම් removal tool එකකින් කරන්න නැත්නම් IC එක damage වෙයි.
අනික මම ඔතන කැප් 3-4ක් ගලවනවා දැක්කනේ ඔයගොල්ලෝ. ඒවා අනවශ්‍ය ඒවා තමයි ගලවන්නේ ඩයග්‍රෑම් එකෙන් බලලා ඉඩ හදාගන්න. ඒ වගේම තමයි මේ රේස්ටර්න් අතර තියෙන ගම් ඔක්කොම සුද්ධ වෙන්න ඕනේ. නැත්තම් ෆෝන් එක අනිවාර්යෙන් පොඩ්ඩක් හරි ඉස්සිලා තිබ්බොත් ඉතින් ෆෝන් එක ඔන්න එන්නේ නැහැ. එතන මම මේ ඇත්තටම ප්‍රොසෙසර් රීබෝල් කරන යුනිවර්සල් ප්ලේට් එකකින් පුරුදු නැති එක්කෙනෙක් නම් අනිවාර්යෙන් අදාළ රීබෝලින් ප්ලේට් එකෙන් ප්‍රොසෙසර් රීබෝල් කරන්න දෙතුන් පාර කරන්න බෑ. වන් ටයිම් තමයි එකපාරම කරගන්න ඕනේ. ඔයගලන්ට පේනවා මෙතන ඔයගලන්ට ටෙක්නික් ගොඩක් කියලා දෙනවා. ඒක නිසා අපිත් එක්ක එකතු වෙලා ඉන්න, අපිව ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එතකොට ඔයගලන්ට තව ටෙක්නික් දැනගන්න පුළුවන්. ඉස්සරහට අපිත් එක්ක එකතු වුණොත් ඔයගලන්ට මීට වැඩිය ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. ඒක නිසා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ. මේ Poco X3 Pro ෆෝන් එකේ ඔයගොල්ලෝගේ භාෂාවෙන් කියනවා නම් සෑන්ඩ්විච් ජයිසි එක කම්ප්ලීට් රිමූව් කරලා රීබෝල් කරන්න අපිට ගිහිල්ලා තියෙන්නේ 45 මිනිට්ස් විතරයි. මගේ කස්ටමර් මෙතන ඉන්න තැන තමයි මේ රිපෙයාර් එක කරන්නේ. බලා ගන්න ෆෝන් එක ඔන්න වෙනවා. thank you යාළුවනේ.